අයිබෝන් සියලු දෙනාටම මමත් අද මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අදත් අපි ගමේ කෑමක් හදලා බලමු. ඔයගොල්ලෝ දන්නවා මීමන දලු. එහෙම නැත්නම් බැරකොක්කු කියලා. මෙන්න මේ වගේ මේක මේ වගේ කොක්ක වගේ මෙහෙම හිටිනවා මුලින්ම. ඔයාලට මේක පොලේ නැත්නම් ටවුන් එකේ ඔය පොඩි වෙලෙන්ද ගාව ගමේ කට්ටිය ඔය පොඩි බඩු තියන් ඉන්නේ ඒ වගේ තැන් වලින් ගන්න පුළුවන්. මම මේ මීමන දලු එක කඩලා ගත්තේ. කඩලා ලුණු වතුර දාලා මේ වගේ මේ බැරකොක්කු කියලාත් මේකට කියනවා මෙහෙම මේ ඒ වගේ කඩලා අරගත්තලා හරිය මිටියක් රුපියල් 100ක් 150ක් වෙන්න පුළුවන් ගන්න පුළුවන්. හරිද? මේක මේ වගේ ලාහරිය කඩලා අරගෙන අපි ලුණු වතුර දාලා ලුණුයි කහයි දාලා එකෙන් පොඩක් සෝදලා ගන්න. එතකොට අර පණුව මොන හරි විස බීජ මොන හරි තේරුනොත් යනවනේ. ඒ හින්දා මේක හරි ගුණයි ආතරයිටිස් වලට ඔය හන්දි අමාරු ඒවා තියෙන අයට මොකද මේවයි මේ කාට්ලේජ් වර්ධනය වෙන හැකියාවක් තියෙනවා. සෙවිල ගතිය වගේ නිසා. හරි මම ලිපේ මෙන්න මේ හට්ටියක් තියලා රත් වෙන්න තිබ්බා මැටි හට්ටියක්. අද අපි මැටි හට්ටිය උයමු. ඒකට මම තෙල් චුට්ටක් දානවා. හරිද? තෙල් චුට්ටක් දැම්මා. තෙල් ටික අපිට රත් වෙන්න ඕන. මම පොල් තෙල් ගත්තේ ගමේ විදියට. ඒක චුට්ටක් රත් වේගෙන වගේ එනකොට මම අබ කුඩු ටිකක් දානවා. මම සාමාන්‍යයෙන් අබ කොටලා තියා ගන්නවා. නිසා මේ වගේ අබ කුඩු චුට්ටක් දානවා. හරි? අබ කුඩු ටිකක් දැම්මා. ඒකටම මම ලියාගත්තු රම්ප කරපිංච සුදු ලුණු මේ ටික මේ වගේ මේ හීනේට ලියාගත්ත කරපිංච රම්ප සුදු ලුණු ඒ ටික දානවා. රතු ලුණු එහෙම. පොඩක් ඕක බැදෙන්න දෙනවා. ටිකක් බැදගෙන වගේ එනකොට මේකට මීමන දලු ටික දානවා. හරිද? හරි රසයි මේක. මේ මීමන දලු ටික දානවා. හරි. දලු ටික මම දානවා. ඒක පොඩ්ඩක් මම අඩු කරගත්තා. තෙලෙන් මම සුවඳක් වෙනවා. මේකට මම කහ චුට්ටක් ලුණු ටිකකුත් මෙහෙමම එකතු කරනවා ගම්මිරිස් චුට්ටක්. මොකද අපේ ගෙදර මිරිස් එහෙම වැඩි කන්නේ නැහැ. ඒක නිසා ගම්මිරිස් තමයි කන්නේ සාමාන්‍යයෙන්. මේ බලන්න ලස්සනට හැදීගෙන එනව නේද? මේකට කහ චුට්ටක් ඔයාලට ඕන නම් තුන පහ චුට්ටක් දාන්නත් පුළුවන්. කහ පොඩ්ඩක් එකතු කරනවා. සහ ගම්මිරිස් ටික. හරි? එකතු කරා. ඒ වගේම ලුණු ටිකක්. ඇති කියලා හිතනවා. එකතු කරනවා. මේක තව ටිකක් කොහොම තැම්බෙනකොට මම මේකට පොල් ටිකක් එකතු කරන්න පුළුවන්. ඒතර පොල් ටිකක් තැම්බිලානේ. නේද? ඒක චුට්ටක් වැඩි කරගත්තා. මේක අර වතුර ගතියත් එක්කම තියෙන්නේ. දැන්නකොට තැම්බිලා ඇති කියලා මම පොල් ටිකක් එකටම එකතු කරගන්නවා. ඕගලන්ට ඕන නම් අර පොල් මැල්ලුම වගේ හදලා එකතු කරගන්නත් පුළුවන්. කහ පාටට කහ දාලා මේ කොටලා එහෙම රම්ප කරපිංචා ලුණු ඔක්කොම කොටලා එහෙම දාලා එකතු කරලා ගන්නත් පුළුවන්. කැමති විදිහකට ඔයාලට මේකට කුරුඳු කැල්ලක් එහෙම එකතු කරගන්න පුළුවන්. මේක හරි රසයි. හැදුවම කන්න පුළුවන් මේක අර මීමන දලු මැල්ලුම කියලා. මේක රසයි. හොඳටම හදාගත්තාම කන්න පුළුවන්. මම මේ
මගේ සුදු පාට ගතියයි වගේ තියෙන්නේ. මම 3-5 මොකද දාලා නැහැ. මේක මැල්ලුමක් වගේ ගන්න. කොළ ටිකක් තමයි දාලා තියෙන්නේ. ඔයාලා දැක්කා. මේක පොඩ්ඩක් අපි දැන් බෙල්ල තියමු ඔහොම. දැන් නම් බාගමු නේද? හරි රසයි මේක. ඇදුවම කන්න පුළුවන්. ඔයාලට මතකයි මම විවිධ වූ ගමේ කෑම සහ වෙනත් රටවල් වල කෑම අරගෙන ආවා. අසර්බයිජාන් නූඩල්ස් එක ගෙනාවා. සහ ගමේ කෑම මොනවාද? සෙල්මෝ වඩේ, කොසහැට වඩේ නේ? එහෙම අය වගේම එදා මැඩකුකු ව්‍යංජනයක් ඒ වගේ දේවල් ගෙනාවා. සහ කෙසෙල්මෝ අමුවෙන් සම්බල් වියට්නාමයේම කනවා. ඒ වගේ දේවලුත් මම ගෙනාවා. මාත් එක්ක රැඳිලාම ඉන්න මේ බලන්න. ඔයාලා හැමෝම මාත් එක්ක රැඳිලා ඉන්න මේ වගේ ගමේ කෑමක් සහ විවිධ වූ රටවල් වල වෙනස් වෙලා. ඒ කියන්නේ අපිට කන්න පුළුවන් දේවල් නේ? කෙසෙල් බඩ ව්‍යංජනය, අඹ ව්‍යංජනය, يعني වේලපු අඹ ව්‍යංජනය, ඒ වගේ දේවල්. ඒ කියන්නේ පරණ තාලේ කෑම සහ ඒ කියන්නේ පරණ අය කාපු දේවල් සහ විවිධ රටවල් වල කට්ටියගේ කෑම මේ මං ගෙනාව ඔයගොල්ලන්ට. මාත් එක්ක තවත් රැඳිලා ඉන්න. ඒ වගේම ඔයගොල්ලෝ මේවා හදලා මට කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. මොකද එතකොට මට දැනගන්න පුළුවන් ඔයාලත් මේ කෑම හදලා තියෙනවා කියලා. ඉතින් මට කමෙන්ට් කරන්න, මාව ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, තව අයට බලා ගන්න නේද? මේක ඔයාලා හදන්න බැරි වුණත් තව කෙනෙක් එතකොට දැකලා හදයි. හදලා මේ කැමට ගනි. ඒගොල්ලන්ටත් විවිධ වූ රසයන්, විවිධ වූ එකෙනාට විවිධ වූ ආසාවන්, රසයන් එහෙම තියෙනවනේ. ඒක නිසා වෙනස් විදියකටයි මම මේ දේවල් කරන්නේ. අපි හැමදාම කන කැමට වඩා පොඩි වෙනසක් එකතු කරන්න. හරි, මට පේනවා දැන් මේක හොඳට ඔයගොල්ලන්ට පේනවනේ. තැම්බිලා තියෙන්නේ. එහෙනම් මම දැන් මේක ඔෆ් කරනවා. නම් මම හිතනවා මම ගිහිල්ලා එන්නම්. මේ වගේම ඔයාලට ආයි